දකුණු ඉන්දිය සුපිරිනලු තලපති විජේ විසින් මෑතකදී ශ්‍රී ලංකාව සම්බන්ධව කරපු දැඩි ආందోලනාත්මක ප්‍රකාශයක් නිසා දෙස් විදෙස් සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා. විජේ මොකක්ද අපේ රට ගැන කියන්නේ? මේ කතාව අහන්න. තමිල්නාඩු ධීවරයන් 800ක් සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඔවුන් බහරයට ගෙන තියෙනවා. අපි ඒක හෙලා දකිනවා. ඒ වෙනුවෙන් පොඩි දෙයක් අපි කරන්න ඕනේ. අපේ ධීවර ජනතාවට ආරක්ෂිතව ජීවත් වෙන්න නම් කච්චති උදූපත විතරක් අපිට ලබා දෙන්න. ඒක අපිට ඇති. இந்த கச்சத்தீவை இலங்கை கிட்ட இருந்து மீட்டு கொடுத்துருங்க அது போதும். 2026 දී පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රාන්ත මහ මැතිවරණයට තරඟ වැදීම වෙනුවෙන් සුපිරිනලු විජය විසින් ගොඩනගපු TVK නව දේශපාලන පක්ෂයේ දෙවැනි මහා රැළිය තමිල්නාඩුවේ මදුරේහිදී පැවැත්වුණා. මේ රැළියේ කතානායකයා වුණු විජය විසින් අපේ රටට අයිති කච්චතිය උදූපත සම්බන්ධව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කරපු ඉල්ලීම උනේ ශ්‍රී ලංකාවට අයිති කච්චතිය උදූපත ඉන්දියාවට පවරා ගන්නා ලෙසයි. කච්චතිය කියන්නේ යාපනයේ ඉඳන් කිලෝමීටර් 62ක් පමණ දුරකින් පිහිටන මුළුමනින්ම ශ්‍රී ලංකාවට අයිති දූපතක්. අක්කර 285ක පමණ භූමි භාගයක් තියෙන කච්චතිය දූපත ඩෙල්ෆ් දූපතට ආසන්නයි වගේම දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් නගරයටත් වඩාත් ආසන්න වෙනවා. සමහර අවස්ථාවල රාමේශ්වරම් නගරයේ කුළුණු පවා කච්චතිය ඉඳන් දකින්න පුළුවන්. කච්චතිය දූපත ධීවර සාගර ගවේෂණ අතීත වෙළඳ කටයුතු වලට යොදාගත්තා වගේම මේ දූපතේ ස්වාභාවික ගෑස් එවැගේම ඛනිජ තෙල් තිබෙන බවට මතයකුත් දකුණු ඉන්දියාවේ තියෙනවා. 1947 අගභාගයේ වෙද්දී නිදහස ලබාගත්තු ඉන්දියාව කච්චතිය දූපතේ අයිතිය වෙනුවෙන් අවුරුදු ගණනාවක් අපේ රටත් එක්ක විවාද සහ සාකච්ඡාවල යෙදුණා වගේම ඒකේ ප්‍රතිඵලයේ විදිහට 1974 ජූනි 26 වෙනිදා ඉන්දියා අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක දෙපළ අතර වුණු ගිවිසුමක් කරහා කච්චතිය දූපත අපේ රටේ ස්වාධීනත්වයට අයිති බව ඉන්දියාව නිල වශයෙන් නිත්‍යානුකූලව පිළිගත්තා. නමුත් කච්චතිය දූපතේ අයිතිය ඉල්ලමින් බොහෝ ඉන්දියා පාර්ශව එදා ඉඳන් සටන් කරත් තාමත් කාටවත්ම දූපතේ අයිතිය ඉන්දියාවට පවර ගන්න ලැබුණේ නම් නැහැ. කච්චතිය ඉන්දියාවට ගන්න පුළුවන්ද? 2014 දී ඉන්දියාවේ නීතිපතිවරයාව සිටි මුකුල් රොතාගි විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ප්‍රකාශයක් අවසානයේට මෙහෙම උපුටා දක්වන්න. කච්චතිය ශ්‍රී ලංකාවට පැවරුනේ 1974 වසරේදී ගිවිසුමක් මගින්. අද කොහොමද ඒක ආපහු ගන්නෙ? කච්චතිය ආපහු ගන්න ඕන නම් යුද්ධයකින් තමයි ඒක ගන්න වෙන්නේ. දේශපාලකයෝ බලයට එන්න එක එක කාලයට එක එක දේවල් කියනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වුණු ජයලලිතා ජයරාම්ගේ කාලෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධව විවිධ දේවල් මත කරපු අවස්ථා අපි දැක්කා. ඒක ලෝකයේ හැම තැනකම ලංකාවෙත් වෙන දෙයක්. මේක සමහර විට දේශපාලනිකව කරන සාමාන්‍ය ප්‍රකාශයක් වෙන්න පුළුවන්. එහෙම වුණත් ලෝකයේ ඉහළතම ආර්ථිකයට උණුමකම් කියන ඉන්දියාව සහ ඊළඟට ඉන්දියාවේ මහා බලවේගයක් වේවි කියලා මත පළ වෙන නායකයෙක් කියන මේ දේවල් මගහැරලා දාන්නම බැරි තරම්.